හායි කොහොමද ඔයාලට? අද ඉරිදා දවසේ ගෙදර ඉන්න එකේ රස කෑමක් හදමුද? පොඩි බඩගින්නක් ආපු වෙලාවට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස සබ්මැරින් එකක් හදන විදිය බලමුද? මේක සබ්මැරින් හදන හරිම රෙසිපි එක නන් නෙවෙයි. වැඩි කතා නැතුව අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන තලාගත සුදු ලුණු ටිකක් ඒකටම පොඩිවට කපාගත්ත බීලුණු ටිකකුත් මේ වගේ එකතු කරගන්නවා. ලුණු සුදු ලුණු මේ වගේ බැදීගෙන එද්දී මම සැමන් කෑල්ලක් එකතු කරගන්නවා. එකතු කරගත්ත සැමන් ටික හැන්දෙන් මේ වගේ පොඩි කරගන්න. ඔයාලා කැමති නම් හැන්දෙන් කුඩු කරලා මේ වගේ එකතු කරගන්න පුළුවන්. මම ලේසියටත් එක්ක මේ විදියට හැන්දෙන්ම කුඩු කරගන්නවා. මේ විදියට පුංචි පුංචි කෑලි වගේ එන විදියට කුඩු කරගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි තිබුණාට කමක් නැහැ. සැමන් ටික කුඩු කරගත්තට පස්සේ කපාගත්ත අමු මිරිස් හරි කොච්චි මිරිස් හරි දාගන්න. ඊළඟට මම කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව ලුණුත් එකතු කරගන්න. කහ තේ හැඳි කාලකුත් එකතු කරගත්තා. ඊළඟට මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි තක්කාලි සෝස් එකතු කරගමු. ඔයාලගේ රස අනුව තක්කාලි සෝස් එකතු කරගන්න පුළුවන්. ටිකක් පැණි රසට කන්න කැමති කෙනෙක් නම් තක්කාලි සෝස් වැඩිපුර එකතු කරගන්න. සෝස් එකතු කරගත්තට පස්සේ ආයෙත් හොඳට මේ වගේ කලවම් කරගන්න. සබ්මැරින් එක හදන්න මම අරගෙන තියෙන මේ වගේ පුංචි බ්‍රෙඩ් රෝල්. බ්‍රෙඩ් රෝල් එක මේ වගේ මම දෙකට කපා ගන්නවා. දෙකට කපා ගන්නවා කිව්වට සම්පූර්ණයෙන්ම වෙන් කරගන්නේ නැහැ. මෙන්න මේ විදිහටයි කපා ගන්නෙ. මේ විදිහට කපාගත්ත බ්‍රෙඩ් රෝල් එක මැද්දට අපි හදාගත්ත සැමන් පේස්ට් එක දාගමු. මේ විදිහට ඔයාලට ඇති ප්‍රමාණයට පේස්ට් එක පුරව ගන්න. මම මේ හදාගත්ත සැමන් පේස්ට් එකෙන් පුංචි සබ්මැරින් 4ක් හදාගත්තා. මේ විදිහට පේස්ට් එක දාගෙන ඔයාලට කැමති විදිහට ගානිෂ් කරගන්න පුළුවන්. මම නම් මේ වගේ ලුණු රවුම් ටිකක් විතරයි තියාගත්තේ. ඊට පස්සේ බන් එක මේ විදිහට වහගන්නයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත පුංචි සබ්මැරින් එක. හරිම රසයි මේ සබ්මැරින් එක. පොඩි බඩගින්නක් ආපු වෙලාවට ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඔයත් අනිවාර්යෙන් try කරලා බලන්න.